සීපාගේ සූර්යයන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජනා වෙලා තියෙන ද්විපාර්ශ්වික ආර්ථික විසුම. මේ සීපාගේ විසුම සිව්වැද ඒකේ භාණ්ඩ, සේවා, ආයෝජන සහ පුද්ගල නිදා සංක්‍රමණය කියන ක්ෂේත්‍ර හතරෙන් තමයි ඇතිලා තියෙන්නේ. ඉතින් මම අද ඔබ සමග කතා කරන්න උත්සාහ කරන්නේ මේකේ පළවෙනි අංශය භාණ්ඩ කියන ක්ෂේත්‍රය පිළිබඳව. සීපාගේ විසුමේ භාණ්ඩ වෙළඳාම ගැන කතා කරනකොට අපිට ඒ සඳහා ඉතා හොඳ පසුබිමක් තියෙනවා. ඒ මොකද්ද? අද දක්වා ලංකාවේ ක්‍රියාත්මක වෙන 1998 දී අත්සන් කෙරුණු 2000 දී ක්‍රියාත්මක වීම ආරම්භ වුණු ශ්‍රී ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම. මේ ගිවිසුම අද වෙනකන් අවුරුදු 15ක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක අපිට ඉතා හොඳ පසුබිමක් මේ ගැන හදාගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර ගිවිසුමක් ඇති වෙනකොට ඒ රටවල් දෙක අතර අසමීති රටක් වෙන්න පුළුවන්. දැන් ලංකාව ඉන්දියාවත් එක්ක සංසන්දනය කරනකොට ඉන්දියාව ලෝක බලවතෙක්, ලංකාව දියුණුවෙන් පවතින රටක්. ඉතින් මේ රටවල් දෙක අසමීතිත්වය නිසා මේ ගිවිසුම්ගත වෙනකොට ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා ලෝක වෙළඳ සංවිධානය නිර්මාණය කරපු. ඒකට අපි කියන්නේ ස්පෙෂල් ඇන්ඩ් ඩිෆරන්ෂල් ට්‍රීට්මන්ට්. මේකෙන් කරන්නේ ඒ බලවත් රටේ සහ සාපේක්ෂව දුර්වල රට බැලන්ස් කරනවා, ඒ කොන්දේසි වල වැඩි සහන ලබා දෙනවා දුර්වල රටට. ඉතින් මෙහෙම කරලා මේ බැලන්ස් කරලා තමයි මේ ගිවිසුම සම්පාදනය කරන්නේ. දැන් අපි දන්නවා අපි දැන් කතා කරපු අවුරුදු 15ක් ක්‍රියාත්මක වෙන නිදහස් වෙළඳ ගිවිසුම මෙහෙම බැලන්ස් කරලා කරපු ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් අපි දැන් ක්‍රමවේදය ගැන නෙවෙයි මෙහි ප්‍රතිඵලය මොකක්ද කියලා බලමු අවුරුදු 15කට පස්සේ. මේ තියෙන්නේ ඉන්දු ලංකා ආනයන අපනයනයේ වෙළඳාමේ ඒ අවුරුදු 15 තුල ඒ ලැබුණු ප්‍රතිඵලය. මේ ඔබට පැහැදිලිව පේනවා නිල් පාටින් දැක්වෙන්නේ ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කෙරුණු භාණ්ඩවල වටිනාකම. ඔබට පේනවා ඒකේ ඉතා සුළු වර්ධනයක් සමග අවුරුදු 15ම ගලා ගොස් තියෙනවා මේ ගිවිසුම් ගත වූ අවුරුදු 15 තුල. නමුත් රතු පැටින් පෙන්නන්නේ ඉන්දියාවේ සිට ලංකාවට අපනයන කර භාණ්ඩ ප්‍රමාණය. ඒකේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. 2009 වසරේදී යුද්ධයේ උපරිම අවස්ථාව තිබුණා. ඒකම ලෝක ආර්ථික අවපාතය තිබුණා. ඒක නිසා යම්කිසි ප්‍රමාණික පසුබෑමක් තියෙනවා. නමුත් පැහැදිලි ලෙස ලංකාවේ ට්‍රේඩ් බැලන්ස් එක මයිනස් බව, ඍණ බව වැඩි වෙලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. මේ දෙක අතර පරතරය වෙනවා. ඉතින් මේකෙන් අපිට එකක් පැහැදිලි වෙනවා. මේක බැලන්ස් කරලා ගහපු ගිවිසුමක් ස්පෙෂල් ඇන්ඩ් ඩිෆරන්ෂල් ට්‍රීට්මන්ට් ක්‍රමය යටතේ. නමුත් මේ බැලන්ස් එක ඇත්තටම බලපාලා තියෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක කිව්වේ මේ ඒ ක්‍රමවේදෙම තමයි අපි සීපා ගිවිසුමෙත් අනුගමනය කරන්නේ. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් ලංකාවෙන් ඉන්දියාවට අපනයනය ඇත්තට හොඳට වැඩි උනේ නැහැ කිව්වට ඉතින් සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් ලංකාව අපනයනය සඳහා තියෙන රටක් නෙවෙයි. ඒක නිසා ඉතින් ලංකාවේ අපනයන මෙහෙම තමයි කියලා. නමුත් අපි බලමු ලෝකයේ සමග ලංකාවේ අපනයනය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ මේ කාල පරිච්ඡේදයේම. මේකෙන් පැහැදිලිව මේ කොළ පාටින් පෙන්වන්නේ අපි ලෝකයේ සමග අපනයන ඉත සාර්ථක ලෙස වර්ධනය වෙලා තියෙනවා මේ කාලය තුලදීම. හැබැයි ගිවිසුමෙන් බැඳී තිබිලත් මේ ගිවිසුමෙන් බැඳී තිබිලත් ඉන්දියාව සමග අපි එහෙම වර්ධනයක් ලබලා නැහැ. ඉතින් අපි බලමු මේ අතරතුරේ මේ ගිවිසුමේදී අපි දැනට පවතිච්ච ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකේදී අපි මොනවද අපි අතර හුවමාරු වෙච්ච භාණ්ඩ මේ ලෝකයේ රටවල් සමග සහ ඉන්දියාව සමග. මේ තියෙන්නේ 2014 වැඩියෙන්ම යවපු යුරෝපා සංගමය, ඇමරිකාව සහ අපි මෙතන කතා කරන ඉන්දියාවට අපි යවපු භාණ්ඩවල ප්‍රධාන පළවෙනි හතර. එතන පේනවා අපිට යුරෝපා සංගමයට ඇමරිකාවට අපි යවලා දෙනවා ඇඟලුම් ප්‍රධානම එක. ඇඟලුම් කියන්නේ අපි ලංකාවේ ලක්ෂ 3ක් පමණ සේවකයන් වැඩ කරන ඍජු රැකියාව ලබා දීපු ක්ෂේත්‍රයක්.
ඒ වගේම වක්‍ර රැකියා ලක්ෂ 2.5ක් පමණ ලැබිලා තියෙනවා. ඒකම අපි මේ ඇඟලුම් යවන්නේ ලෝකේ ඉතාම ප්‍රබල Next, Nike, Mark and Spencer වැනි සමාගම් වලට. ඒකම අපි දෙවෙනුවට යුරෝපා සංගමයට ඇමරිකාවට අපි යවලා තියෙන්නේ රබර් ටයර්. ඔබ දන්නවත් ඇති ලංකාවේ නිර්මාණය කරන ලංකාවේ රබර් වලින් හදන solid tire එක ලෝකයේ solid tire market එකෙන් 140ක් පමණ දරාගෙන සිටිනවා දැනට වසර 10ක පමණ සිට. දැන් මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ යුරෝපා හා ඇමරිකා එක්සත් ජනපදයට අපි ගොඩාක් වෙලාවට යවන්නේ value added products. ඒවා අපි ගොඩක් වටිනාකමක් එක්කහු කරලා රටට ආර්ථිකයට රැකියා සම්පාදනයට ඉතා වැදගත් නිෂ්පාදන මේවට විශේෂීකරණය වෙලා ඉන්නේ. ඒකම අපි ඊළඟට බලමු අපි ඉන්දියාවට යවන්නේ මොනවද කියලා. ඉන්දියාවට අපි යවන ප්‍රමාණය ගිවිසුම යටතේ 106ට වඩා අඩුයි. මේ 2004 ගිය අවුරුද්දේ සංඛ්‍යා ලේඛනය. අපි යවන්නේ පළවෙනි එක කරුංගා. කරුංගා ලංකාවෙත් නිපදවනවා. නමුත් මේ කරුංගා කියන්නේ ඒක නෙවෙයි. මේ ඉන්දුනීසියාවෙන් ගේන්නේ ආයේ පටවනවා. ඒක සමහරලාට ඒ කන්ටේනරේම සමහර වෙලාවට ලංකාව ඇතුලේ කුඩා වෙනස් වීමක් කරලා එක්ක පොත්ත ගලවලා එක්ක කෑලි දෙකට කඩලා නැවතත් ඉන්දියාවට පටවනවා. මොකද්ද මේකේ තේරුම? ඒ කියන්නේ මේකේ හේතුව තමයි ලංකාවට ගේන්නේ BOI සහනය යටතේ බද්දෙන් නිදහස් වෙලා. ලංකාවෙන් අපි යවන්නේ මේ ගිවිසුමේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකෙන් බද්දෙන් නිදහස් වෙලා. ඉතින් මේ වාසිය ලබා ගන්න ගොඩක් වෙලාවට මේ ඉන්දියාවේ තියෙන කර්මාන්ත ලංකාවේ කරන්නේත් ඉන්දියානු. ඒක නිසා මේ බදු සහනය ලබා ගැනීමේ අරමුණේ තමයි මේක සිද්ධ වෙන්නේ. මෙතන තියෙන අනිත් ඒවා පෙට්‍රෝලියම් නිෂ්පාදිත ගොඩක් වෙලාවට ඉන්දියානුවන් කරන්නේ ලංකාවේ. මේ සත්ව ආහාර කියන්නේ ඊළඟට වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් යන්නේ මොකද ලංකාවේ තියෙන පරණ හාල් නරක වෙච්ච කුඩු කරලා තමයි ඉන්දියාවට යවන්නේ. ඒ කියන්නේ අපිට අපේ මේ ඉන්දියාවට යවන භාණ්ඩවල මොකක් හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් බලමු මේ ඉන්දියාවට යවපු භාණ්ඩවල ඉක්මනට බලමු පොඩ්ඩක්. ඒ කියන්නේ මේ ගිවිසුමේ අවසාන අවස්ථාවේදී යවන භාණ්ඩනේ අපි බැලුවේ. මුල ඉඳන් මොනවද යවලා තියෙන්නේ කියලා. අපි 2000 දී යවලා තියෙනවා මම මිස් තෝරලා තියෙන්නේ වැඩියෙන්ම යවපු භාණ්ඩ දෙක. වටිනාකමෙන් වැඩිම. කුළුබඩු, පරණ යකඩ. මේක කුළුබඩු කියන්නේ අපි යුරෝපයට යවනවා වගේ වැලි වැඩ දෙයක් නෙවෙයි. මේක මේ ගම්මිරිස් වලට වෙන රටෙන් එන ගම්මිරිස් මිශ්‍ර කරලා මෙතනදී මේ මිශ්‍ර කරන්නේ මොකද කියලා බැලුවොත් ඇත්තටම මෙතන වුන්ට අවශ්‍ය ඒ ඉන්දියාවට ටැක්ස් එකෙන් නිදහස් වෙලා ඒ භාණ්ඩය යැවීම. ඉතින් මේක මිශ්‍ර කිරීම කරන්නේ මේ ගිවිසුමේ නිර්ණායකයක් තියෙනවා ඒ රටේ තුලදී වැලියු ඇඩිෂන් එකක් වෙන්න ඕනේ 135ක කියලා. ඉතින් මේකෙදි කරන්නේ මෙතන ඒ රටට ගෙන්නලා ඉවර වෙලා ඒ රටේ බොරු වැලියු ඇඩිෂන් එකක් පෙන්නලා ලේබර් ඕවර් ඉන්වොයිස් කරලා මේක ආයේ යවනවා. එතකොට ඒකේ වාසිය තියෙන්නේ යවනකොට ඒක බද්දෙන් නිදහස් වෙලා යන්නේ නිදහස් වෙනද ගිවිසුම යටතේ නිසා. අපි 2005ට බැලුවොත් මෙතනදී මේ තියෙන්නේ ඔබට පේනවා මේ වක්‍රය ඉඩට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒක අපි ලංකාවට ආනයනය කරන දේවල් තරම් ගොඩක් උඩට ගිහිල්ලා තිබෙන්නේ නැහැ අපි කලින් වක්‍රයේ. නමුත් මේක કૃතිම ඉහළ නැංවීම ඒ කාලේ ආර්ථික විද්‍යාඥයෝ ඉතා ඉහළින් අගය කරා මේ ඉහළ නැංවීම මේ නිදහස් වෙළඳ ගිවිසුමේ නිසා මේක සිද්ධ වුණා කියලා. නමුත් අපි 2005 යවලා තියෙන්නේ තඹ ශාක තෙල්. මෙතන මේ ශාක තෙල් කියන්නේ වනස්පති කියන පාම් ඔයිල් වර්ගය. මේක 180ක් ඉන්දියාවට කෙලින්ම ගෙනාවොත් 180ක බද්දක් ගහනවා. ඉතින් මේක කරේ මේව කරේ ගොඩක් වෙලාට ඉන්දියාව ව්‍යාපාරිකයෝ ලංකාවට මේවා ගෙනාවේ අර පාම් ඔයිල් ඇට ඊට පස්සේ මෙහෙදී ඉතාසුළු වර්ධනයක් කරලා ඔයිල් කරලා ඉන්දියාවට යවනවා. ඒවල විශේෂ දෙයක් තියෙනවා මේවල රැකියාව කරත් ඉන්දියානුවන්. ඊට පස්සේ තඹ කියන එක ඒ කියන්නේ අපි හිතන වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. මොකද මෙහෙට ගේනවා බිලට් එක එක්ක හතරස් එක්ක රවුම් ඒකේ පොඩි හැඩය වෙනස් වීමක් කරනවා නැවතත් ඉන්දියාවට පටවනවා. මේක අහුණාම කරේ මොකද්ද ඊළඟ සැරේ ඉන්සුලේටඩ් කියලා ගෙනාවා. මොකද අර 135 වැලියු ඇඩිෂන් එක පෙන්වන්න. ඉන්සුලේටඩ් කියලා පොලිතින් කෝටින් එකක් ගහනවා. ඒක ඉන්දියාවෙ ගිහිල්ලා ගලවනවා. මොකද ඉන්දියාවට ලබා ගැනීමට අවශ්‍ය දේ එහෙ ටැක්ස් එකෙන් නිදහස් වෙලා කර ගැනීම තමයි හේතු උනේ. 2010 දී කුළුබඩු හා සත්ව ආහාර. ඊළඟට ඉක්පදයක් කතා කරමු. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳාමේදී මතුවන බාධක වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තීරු බදු, අනික බදු නොවන බාධක. මේකේ තීරු බදු කියන එක නම් අපි සාමාන්‍යයෙන් දැනගෙන තමයි වෙළඳාමට යන්නේ.
හැබැයි බදු නොවන බාධක කියන එක තමයි මෙහිදී ප්‍රශ්නේ තියෙන්නේ. මොකද බදු නොවන බාධක මතුවෙන්නේ අපි ඒ රටට ගියාම. අපි ඒ රටට ගියාම කියන්නේ ඉන්දියාවට ලංකාවට ආවම උන්ට මේ තත්ත්වෙම තමයි. නමුත් මෙතන තියෙන විශේෂ සිද්ධිය තමයි ඉන්දියාවේ මේ බදු නොවන බාධක කියන එක ඉතාම ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි බලමු මොනවද මේ බදු නොවන බාධක කියන්නේ කියලා. පළවෙනි එක ඉන්දියාවේ ඔබ දන්නවා ඉන්දියාවේ සාමාන්‍යයෙන් මධ්‍යම රජයට සාපේක්ෂව බලතල ඉතා හොඳට තියෙනවා ප්‍රාන්ත රජයනට. ඒවා ස්වාධීන තීරණ ගන්නවා. දැන් ඉන්දියාවේ ප්‍රාන්තවලදී වෙනත් බදු අය කරනවා. දැන් අපි මේ කිවිසුමකින් බැඳිලා ඉවර වෙලා අපි ඒ රටට යවනවා යම්කිසි භාණ්ඩයක් ඒ ගැන විශ්වාස කළා. නමුත් අපි තමිල්නාඩුවට යම් කිසි දෙයක් යවනකොට ඒකට 121ක බද්දක් ගන්නවා. හැබැයි ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තකින් තමිල්නාඩුවට යවනවා නම් ඒ දෙයම ඒට 10.5යි අය කරන්නේ. එතකොට මෙතන තියෙනවා ගිවිසුමේ කොන්දේසියක් තියෙනවා ජාතික සැලකුම නොත් නැෂනල් ට්‍රීට්මන්ට් කියලා. ඒ කියන්නේ මේක සීපා ගිවිසුමකට අදාළයි. මේ කොන්දේසියෙන් කියවෙන්නේ යම් කිසි විදේශ රටක ඉඳන් අනිත් රටට භාණ්ඩ හෝ සේවා යවනකොට ඒ රටේදී ඒ ව්‍යාපාරිකයාට හිමි වෙන හිමිකමම අර ඒ ගිවිසුමෙන් බැඳෙන විදේශික ව්‍යාපාරිකයාට හිමි වී යුතුයි කියලා. නමුත් මේක මෙතන උල්ලංඝනය වෙලා තියෙනවා. ඒකම වරායන් සීමා කිරීම නම් කිරීම සිදු වෙනවා. ඒ කියන්නේ අපිට මොනවා හරි යවන්න ඕන නම් ඒකට ඉන්දියාවේ වරායන් 20ක් විතර තියෙනවා. ඒකෙන් වරායන් දෙකක් පමණ ඔවුන් තීරණය කරනවා මේ වලට තමයි ඔබ යවිය යුත්තේ කියලා. මේක ලංකාවට තේ වගාවේදී සිදුන මුලින් කොචින් කල්කටා වරායන් ලංකාවට ලැබුණේ. ඒ වරායන් දිහා බැලුවහම ඒවා තේ වගාව කරන ප්‍රදේශ. එතකොට අපේ කන්ටේනරයක් එහෙට ගිය ගමන් එහෙ උද්ඝෝෂණයක් ඇති වෙනවා ජනතාවගේ. ඉතින් එහෙම වුණාම තේ කන්ටේනරේ වරාය තියෙනවා මාස ගාණක්. මේ වරායන් සීමා කිරීම කියන්නේ ඉන්දියාවේ බොහොම බහුලව සිදුවෙන දෙයක්. මීට දවස් 3කට කලින් මේ ඉන්දියාවේ වෙළඳ අධ්‍යක්ෂ ජෙනරාල් නිකුත් කළ නියෝගයක්. මේක ඇත්තටම ලංකාවට අදාළ නැහැ. නමුත් අපි මේක පෙන්වන්නේ මේ දවස් 3කට කලින් වෙච්ච ඇපල් ආනයනය සඳහා උන් එක වරායක් පමණක් සීමා කරනවා. මුලින් තිබ්බ ක්‍රමවේදයට වෙනස් වෙලා. මේවා ඉන්දියාවේ හිතුමත එකපාරට එනවා. නැවතත් අපි බලමු අපි ඉන්දියාවේ එකපාර්ශ්වික කෝටා පවරන මොනවා හරි භාණ්ඩයක් විදේශයකින් ඇවිල්ලා ඒක ඉදිරියට එනකොට ඒකට කෝටා එකක් පවරනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන අපි වෙළඳ ගිවිසුමකින් බැඳිලා ඉන්නවා. බැඳිලා ඉන්න වෙලාවෙදිත් මේක සිදු වෙනවා. තව අමතර තත්ත්ව පරීක්ෂණ සිදු වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්දියාවේ චෙන්නයි වරායට යම්කිසි භාණ්ඩයක් යනවායි කියලා හිතන්න. එතකොට දැන් ලංකාව වගේ නෙවෙයි ඉන්දියාව ලොකු රටක්නේ. එතකොට ඉන්දියාවේ වරායේදී තීරණය වෙනවා මේ භාණ්ඩය සඳහා අමතර තක්ෂ පරීක්ෂණයක් සිදු වෙන්න ඕනේ. ඒක සිදු වෙ යුත්තේ නවදිල්ලියේ කියලා. එතකොට දැන් ලංකාවේ නම් ගොඩක් වෙලාවට එහෙම ටෙස්ට් එකක් කිව්වොත් එක්කෝ ITI එක ඒත් කොළඹ යන්න පුළුවන් තැනක වගේ වෙන්නේ. නමුත් මේක ඉතා විශාල දුර ප්‍රමාණයක්. නමුත් ඒක වැඩේ තියෙන්නේ ඒක කලින් අපි දැනගෙන නෙවෙයි මේ වෙලදාමට යන්නේ. ගියාට පස්සේ තමයි. නමුත් හරිනම් ගිවිසුමෙන් බැඳිලා ඉන්න කෙනෙක්ට එහෙම අසුව දේවල් එක හොවෙන්න බෑ. මොකද ගිවිසුම් ගත දේවල් අනුව තමයි ගනුදෙනුව සිදු වෙ යුත්තේ. මෙතන තව දෙයක් තියෙනවා. දැන් මේ මම කරුණු කෙටියෙන් පැහැදිලි කරේ ලංකාවේ ඉන්දියාවත් සමග ඇතිවෙන්න යන සීපා ගිවිසුමට පදනම් වෙච්ච නිදහස් වෙළඳ ගිවිසුමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි දැන් මේකෙදි අපිට ඉන්දියාව සමග සීපා ගිවිසුම ගැන යම් කිසි තත්ත්වයක් අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඒක වරදවා වටහා ගත යුතු නැහැ. මොකද අපි කියන්නේ ඉන්දියාව සමග වෙළඳ ගනුදෙනු. ඉන්දියාව සමග දේශපාලන ගනුදෙනු පවත්වා ගැනීම මම කියන්නේ ඒක ඉතාම අවශ්‍ය දෙයක්. මොකද ඉන්දියාව අපේ ළඟම මිත්‍රයක්. අනිත් එක දැන් ලෝකේ ජාත්‍යන්තර වෙළඳාම යන රටාව අනුව විවෘත ආර්ථික ක්‍රමයක් තියෙන්නේ. අපිට ආයෙත් පරණ සංවෘත ක්‍රමයට යා යුතු අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක නිසා ජාත්‍යන්තර වෙළඳාම් ගිවිසුම් කියන්නේ ලෝකේ මේ දවස්වල තියෙන යථාර්ථය. අපි ඒකෙන් පිටපණින්න ඕනේ නැහැ. අපිට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාව සමග ගිවිසුමේදී අපි ලංකාව අපි නිෂ්පාදනය කරන දේවල් ඉහළ GDP එකක් තියෙන රටවල් වලට භාණ්ඩ යවීම සඳහා තමයි විශේෂීකරණය වෙලා තියෙන්නේ. නමුත් ඉන්දියාවේ ඒකපුද්ගල දළදේශීය නිෂ්පාදනය ලංකාවෙන් හරි අඩක්. ඉතින් ඒක නිසා ඉන්දියාවට යවන සුදුසු නිෂ්පාදිත ගොඩක් වෙලාවට අපි අතින් යවෙන්නේ නැහැ. ඒකයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු අමුතු ජාතියේ කරුංකා පරණ යකඩ
ඒ වගේ දේවල් අන්තිමේට වෙළඳ භාණ්ඩ වෙලා තියෙන්නේ. මෙතන වටහාගත්තු දෙකක් තියෙනවා. දැන් අපි මෙතනදී කිව්වා ඉන්දියාව සමග වෙළඳ ගනුදෙනු පැවතිය යුතුයි කියලා. ඊළඟට අපි අවධාරණය කරනවා ජාත්‍යාන්තර වෙළඳ ගිවිසුමුත් කළ යුතුයි කියලා. නමුත් මෙන්න මේ දෙක එකහුව වෙන තැන තමයි ප්‍රශ්නේ. ඉන්දියාව සමග පුළුල් ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමකට යනවාද? ඉන්න ඒකෙදි තමයි මේ මම මතු කරපු කාරණා අවශ්‍ය වෙන්නේ. මොකද මම මේ මතු කරපු කාරණා භාණ්ඩ වලට අදාළයි. හැබැයි භාණ්ඩ සඳහා ගිවිසුම අපි අතර අවුරුදු 15ක් තිබුණා. අපි ඒකේ ප්‍රතිඵලය හොඳටම දැක්කා. මොකද ඒක අර ඉස්සෙල්ලා මම පෙන්නපු වගුවේ පෙන්නුනේ ඒක සර්ව ආර්ථික දත්තය. ඒකේ පිළිබඳ ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මම ඔබව යොමු කරනවා මේ පිළිබඳව මීට වඩා සිතල කටයුතු කරන්න කියලා මේ ද්විපාර්ශ්වික ඉන්දියාව සමග පුළුල් ද්විපාර්ශ්වික ගිවිසුමකට යාම සම්බන්ධයෙන්. ස්තුතියි.